අපි ගාවට බෙල්ල වේදනාව සඳහා ප්‍රතිකාර ගැනීමට යන රෝගීන් කම්ප්ලේන් කරන එක් සුවිශේෂී කරුණක් තියෙනවා. මේක හැම රෝගීන්ටම නෑ, සමහර රෝගීන්ට පමණයි තියෙන්නේ. ඉතින් ඔවුන් කියනවා ඔවුන්ගේ මේ බෙල්ල කැක්කුමත් එක්ක ඔවුන්ගේ පපුවේ වම් හෝ මේ දකුණු පස පපුවේ ඇතුලෙන් වේදනාවක් එනවා කියලා. ඒ වේදනාවත් එක්ක මේ බෙල්ලේ පිටිපස්සේ එහෙම නැත්නම් මේ උරපතු වල පිටිපස්සේ වේදනාවක් එනවා. හුස්ම හිර කර ගැනීමක් එනවා. සමහර වෙලාවට ඒ වේදනාව මේ අත දිගේ ගමන් කරනවා කියලා. ඉතින් ඔවුන් ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් කාඩියොලොජිස්ට් කෙනෙක් එහෙම නැත්නම් හදවත් විශේෂඥ වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ECG ගන්නවා, ඉකෝ ටෙස්ට් කරනවා. නමුත් ඒවා නෙගටිව්. ඒ කියන්නේ ඒ වගේ ඔප්පු වෙන්නේ නැහැ අපොන්ට හදවත් රෝගයක් තියෙනවා කියලා. ඉතින් ඔවුන්ට එන ගොඩක් ප්‍රශ්න තමයි මේ වගේ වේදනාවක් එන්නේ කියලා. ඉතින් මේ සංසිද්ධිය මම ඔබට සරලව වටහලා දෙන්නම්. මේ බෙල්ල කැක්කුමත් එක්ක කොඳු බෙල්ලේ කොඳු ඇට පෙළ සහ මේ උරපතු වල අවට මාංශපේශී තදවීමක් වෙනවා. මේ මාංශපේශී තදවීමක් එක්ක ඒ මාංශපේශී වල ප්‍රේරක ලක්ෂ හට ගන්නවා. ප්‍රේරක ලක්ෂ කියන්නේ අපි කියනවා ඉංග්‍රීසියෙන් ට්‍රිගර් පොයින්ට්ස් කියලා. මාංශපේශී කුඩා ගැටති වැනි ව්‍යුහයක්. මේ ව්‍යුහයක් ඇති වුණ විට එම වේදනාව එක් තැනක සිට වෙන තැනකට ගමන් කරනවා. ඒ කියන්නේ රිෆර්ඩ් පේන් එකක් එනවා. එක තැනක සිට වෙන තැනකට ගලා යන වේදනාවක් එනවා. ඉතින් මේ බෙල්ලේ මාංශපේශී තදවීමත් එක්ක මේ උරපතු වල මාංශපේශී තදවීමක් එක්ක මේ ප්‍රේරක ලක්ෂ එහෙම නැත්නම් ට්‍රිගර් පොයින්ට්ස් හට ගැනීමෙන් එම ලක්ෂ මේ බෙල්ලේ පිටිපස්සේ උරපත්තේ පිටිපස්සේ හටගත්තොත් ඒ වේදනාවෙන් පපුව දෙසට වෙන්න පුළුවන්. මම අර කලින් කිව්වේ රිෆර්ඩ් පේන් එකක් එනවා කියලා. ඒ කියන්නේ වේදනාව එක තැනක ඉඳන් ප්‍රේරක ලක්ෂයක වේදනාව එක තැනක ඉඳන් වෙන තැනකට ගලා එනවා. ඉතින් මේ කොන්දේ පිටිපස්සේ මාංශපේශී වල තියෙන ප්‍රේරක ලක්ෂ වල වේදනාව මේ පපුව ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. එම නිසා ඔබට පපුවේ වේදනාවක් ඇති වෙන්න පුළුවන් මේ බෙල්ල කැක්කුමත් එක්ක. තව දැන් මේ මාංශපේශී ස්තරයට පහළින් තියෙන්නේ පාර්ශ්ව. එහෙම නැත්නම් අපි කියනවා ඉලයට කූඩුව රිබ්ස් කියලා. මේ රිබ්ස් වලට පහළින් තියෙන්නේ පෙනහළු. ඉතින් මේ පෙනහළු වලටත් බලපෑමක් ඇති වෙනවා මේ මාංශපේශී තදවීම. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඔබට හුස්ම ගැනීම මේ අපහසුතාවයක්, මේ පපුව ඉදිරිපස්ස වේදනාවක්, එහෙම නැත්නම් මේ අත දිගේ එන වේදනාවක් වැනි ලක්ෂණ එන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ රෝගීන් බය වෙනවා මේ මට මේ හાર્ට් එකේ ප්‍රශ්නයක්, හදවත් රෝගයක් තමයි කියලා ඉකෝ ටෙස්ට් ගන්නවා. එහෙම නැත්නම් ECG ගන්නවා. එනවාට මුකුත් ඒකේ එක්ස්රේ ගන්නවා. ඉතින් ඒකේ මුකුත් මේ හදවත් රෝගයක් කියලා මේ කියන්නේ ඒක ඔක්කොම නෝමල්. ඉතින් ගොඩක් වෙලාවට මේ බෙල්ල වේදනාවක් එක්ක එන මේ හදවත් රෝගය එහෙම නැත්නම් හදවතේ වේදනාව මේ හුස්ම හිර කර ගැනීම ගොඩක් වෙලාවට අර මං කිව්ව සංසිද්ධිය වෙන්න පුළුවන්.